ඉස්සර කාලේ ගෙම්බොයි අපි එකතු වෙලා ප්‍රෙග්නන්සි ටෙස්ට් කරපු විදිහ ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. දැන් නම් කාට හරි Taman ප්‍රෙග්නන්ට්ද කියලා දැනගන්න ඕනේ වුණොත් ටක් ගාලා ෆාමසි එකට ගිහින් මේ ප්ලාස්ටික් ස්ට්‍රිප් එක අරගෙන ලේසියෙන් මේක චෙක් කරගන්න පුළුවන්. ඒ වගේ මේකේ රිසල්ට් එක විනාඩි 2-3ක් වගේ ඉතා ඉක්මනින් ලබා ගන්නත් පුළුවන්. හැබැයි දැනට අවුරුදු 70කට විතර කලින් නම් මේ වැඩේ මේ තරම් ලේසි පහසුවෙන් කරගන්න පුළුවන් උනේ නැහැ. 1940-1964 වගේ කාලේ ප්‍රෙග්නන්සි ටෙස්ට් එක විදිහට පාවිච්චි කරලා තියෙන්නේ මෙන්න මේ ඇෆ්‍රිකන් ක්ලෝඩ් ෆ්‍රොග් කියන ගෙම්බන්වයි. මේ ගෙම්බෝ යොදාගෙන කරන ප්‍රෙග්නන්සි ටෙස්ට් එකට කියන්නේ හොග්බෙන් ප්‍රෙග්නන්සි ටෙස්ට් කියලා. මේකෙදි මුලින්ම කාන්තාවන් Tamanගේ මුත්‍රා සාම්පල් එකක් ගෙනihin මේ ටෙස්ට් එක කරන වෛද්‍යවරයාට බාර දෙනවා. ඊට පස්සේ වෛද්‍යවරයා මේ මුත්‍රා සාම්පලයෙන් ටිකක් අරගෙන අර ඇෆ්‍රිකන් ක්ලෝඩ් ෆ්‍රොග් කියන ගෙම්බන්ගේ පිටේ තියෙන ඩෝසල් ලිම්ෆටික් සැක් කියලා අවයවයකට මේ මුත්‍රා ටික විදිනවා. මේ ගෙම්බෝ අනිත් ගෙම්බන්ට වඩා විශේෂ වෙන්නේ මෙයාලගේ හෝමෝන පද්ධතිය අනිත් ගෙම්බන්ට වඩා ඉතා සංවේදී වෙන නිසායි. ඉතින් ඒ කාන්තාව ප්‍රෙග්නන්ට් නම් එයාගේ යූරින් වල HCG කියන හෝමෝන් එක තියෙනවා. ඉතින් ඒක මේ ගෙම්බාගේ ඇඟට විද්දම මේ ගෙම්බා පැය 12-24ත් අතර කාලයක් ඇතුළත බිත්තර දහස් ගණනක් දාන්න පටන් ගන්නවා. ඉතින් එහෙම පැය 24කින් බලද්දි එහෙම බිත්තර දාලා තිබ්බේ නැත්නම් ප්‍රෙග්නන්සි ටෙස්ට් එක නෙගටිව් කියලාත් එහෙම බිත්තර දාලා තිබ්බොත් ටෙස්ට් එක පොසිටිව් කියලාත් තමයි ඒ කාලේ සලකලා තියෙන්නේ. ඉතින් ඒ කාලේ ප්‍රෙග්නන්සි ටෙස්ට් එකක් කළාම රිසල්ට් එනකන් පැය 24ක් විතර ඉවසලා බලාගෙන ඉන්න ඒ කාලේ කාන්තාවන්ට සිද්ධ වෙලා තියෙනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ පරීක්ෂණයෙන් ගෙම්බා මැරෙන්නේ නැති නිසා ටික කාලයක් විවේක දුන්නට පස්සේ මේ ගෙම්බන්ව ආයිත් පරීක්ෂණයට යොදා ගන්න පුළුවන් වෙන එක. ඒ වගේම 98%ක් වගේ ඉහළ නිරවද්‍යතාවකින් ප්‍රතිඵල ලබා දෙන්නත් මේ පරීක්ෂණයට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ නිසා මේ ටෙස්ට් එක කොච්චර ජනප්‍රිය වුණාද කියනවා නම් 1940-1950 කාලේ ලෝකෙ පුරාම රෝහල්වල මේ ගෙම්බන් ඇති කරන්නයි වගා කරන්නයි පටන් අරන් තියෙනවා. ඒ වගේම මේ ගෙම්බන් අප්‍රිකාවේ ඉඳලා ලෝකෙ වටේම රටවලට නැව්වලින් අපනයනය කිරීමත් සිදු වෙලා තියෙනවා. ඒත් 1960 විතර වෙනකොට වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් එක්ක නවීන තාක්ෂණය භාවිතා කරලා හදපු අපි දැන් මේ පාවිච්චි කරන ප්‍රෙග්නන්සි ටෙස්ට් ස්ට්‍රිප්ස් රෝහල් වලට ඇවිල්ලා තියෙනවා. එහෙම ආවම මේ ගෙම්බෝ නඩත්තුවට යන වියදම ඉතුරු කරගන්න මේ ගෙම්බන්ව පරිසරයට මුදා හැරලා තියෙනවා. මේ ගෙම්බන්ගේ ඇඟේ කයිට්‍රිඩ් කියලා දරුණු දිලීරයක් තිබිලා තියෙනවා. ඒ දිලීරයෙන් මේ අප්‍රිකානු මැඩියන්ට හානියක් නැති වුණාට ලෝකේ අනිත් රටවල හිටපු දේශීය මැඩියන්ට මේක මාරාන්තික වුණා. ඒ නිසා අද වෙනකොට ලෝකයේ පුරා මැඩියන් විශේෂ විශාල ප්‍රමාණයක් වඳ වෙලා යන්න එදා වුණු මේ සිදුවීම ප්‍රධාන හේතු සාධකයක් වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔහොමයි ගෙම්බොයි අපි එකතු වෙලා ඉස්සර ප්‍රෙග්නන්සි ටෙස්ට් කරලා තියෙන්නේ.